සාදුකාරයක් පවත්වමින් නැවත වතාවක් මේ උතුම් ආශිර්වාදාත්මක සම්බුද්ධ වන්දනාවටත් ඒ වගේම තිසත්ත්‍ය ඥාන වන්දනාවටත් සම්බන්ධ වෙමු. මේ උතුම් අවස්ථාවේ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වී සිටින සිළුම පින්නතුන්ගෙන් වගේම මේ උතුම් අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටින මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සියලු දරුවන්ගෙන්ම වගේම සියලු දෙමව්පියන්ගෙන් අවසරයි. ඇත්තටම බොහෝම සන්තෝෂයි සතුටුයි. සිංහල බෞද්ධයෙක් වුණ මට මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යුතුය කරන්නට සම්පූර්ණ කරන්නට අවස්ථාවක් උදා කර දීම සම්බන්ධයෙන් උසාපිටිය ශ්‍රී සද්ධර්ම ප්‍රචාරක බෞද්ධ මධ්‍යස්ථානයේ ගරු සභාපතිතුමන් ඒ වගේම ගරු ලේකම් සහ භාණ්ඩාගාරික ඇතුළු ඒ සියලුම නිලයන්ට මේ මොහොතේ මා ඊට ගෞරවාන්විතවම ස්තුතිවන්ත වෙනවා. මේ උතුම් පින්කම සම්පූර්ණ කරගන්නට පින්නතුනේ බොහෝ දින වගුරුපු දෑත දෙපළ වීරෙන් දාඩිය මුගුරු වගුරලා ඊතා ධාර්මික උපයාස අපයාගත් මුදලින් යම් කොටසක් පින්නතුනේ පරිත්‍යාග කරන්නට යෙදුණා. මේ උතුම් පින්කම පිළිබඳව පින්නතුනේ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා දායකත්ව ලබා දුන්නේ සියලු දෙනාටම සද්ද විකාශන යන්ත්‍රය සඳහා බරපැන යොදවන්නට යෙදුනේ සියලු දෙනාටම නන් අයුරින් මේ පින්කම සම්පූර්ණ කරගන්නට උදව් උපකාර කරපු ඒ සියලු දෙනාටමත් පින්නතුනේ මේ උතුම් සම්බුද්ධ වන්දනාවෙනුත් තිසත්ත්‍ය ඥාන වන්දනාවෙනුත් ජනිත වන සියලු පින් කුසල් වල බලයෙන් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් පින්නතුනේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිසම ඒ පින්වත් සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබෙත්වා කියලා පින්නතුනේ ආරම්භයේදීම සාදුකාර පවත්වන්න. ලෞතර තථාගතයන්න් වහන්සේ කියලා කියන්නේ පින්නතුනේ මීට 20 අසංකේය කල්පලක්ෂයකට මත්තෙන් සත් අසංකේය කල්පලක්ෂයක් පුරාවටම උන්වහන්සේ මනෝ ප්‍රනිධානයේ සම්පූර්ණ කළා. මනසින් පින් කර කර පින්නතුනේ බුදුබව ප්‍රාර්ථනා කළා. නව සංකේය කල්පලක්ෂයක් පුරාවටම උන්වහන්සේ වාප්‍ර නිධානයේ සම්පූර්ණ කළා. මට බුදුබව ලැබේවා මට බුදුබව ලැබේවා කියලා වචනෙන් පින් කර කර පින්නතුනේ නව සංකේය කල්පලක්ෂයක් පුරාවටම අපේ මහෝත්තමයන්න් වහන්සේ වාප්‍ර නිධානයේ සම්පූර්ණ කළා. මෙන්න මේ විදිහට පින්නතුනේ 16 අසංකේය කල්පලක්ෂයක් පුරාවටම අපේ මහෝත්තමයන්න් වහන්සේ මනෝ ප්‍රනිධානයත් වා ප්‍රනිධානයත් සම්පූර්ණ කරගෙන එදා දීපංකර පාදමූලයේදී සුමේද තාපසව ඉපිද නියත විවරණ ලබා ගත්තා. සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයේ සඳහා නියත විවරණ ලබා ගත්තා. මේ සුමේද තාපසතුමාට පින්නතුනේ එදා හැකියාව තිබුණා. සියලු සකල ක්ලේශයන්ම ප්‍රහීණයට පත් කරගෙන උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ඒ සුමේද තාපසතුමා ඒ මාර්ගඵල නිවන් අවබෝධ නොකොට මේ අනවරාර්ග සංසාරයේ ඉපදෙමින් මැරෙමින් පින්නතුනේ සසර ලෝක සත්වයා සසර දුකින් එතර කරවන්නට සම්මා සම්බුද්ධත්වයේ සඳහා පින්නතුනේ නියත විවරණ ලබා ගත්තා.
මේ සුමේද තාපසතුමා එදා දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබාගෙන සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවටම දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී විදිහට සමතිස් ආකාරයටම පින්නතුනේ ප්‍රගුණ කළා. මෙන්න මේ සමතිස් ආකාරයකට එදා ප්‍රගුණ කොට වෙසක් මාස පුර 15ක් පොහොය දවසේ සිද්ධාර්ථ නමින් මේ ලෝක ධාතුවට පහළ වුණා. මේ ලෝක ධාතුවට පහළ වෙලා සසර දුකින් ඈතර වෙන්නට ඒ සිතක් බෝසතාණන් වහන්සේ වයස අවුරුදු 29ක් වෙනකොට පින්නතුනේ ගිහි ගෙයින් නික්මුණා. සය අවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසුව පින්නතුනේ අපේ සිතත් බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණ නිකලෙස්සු විතරාගී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බුදු ගුණ සිහිපත් කරමිනුත් ඒ තථාගත විතරාගී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සීලයත් අනන්ත සමාධියත් අනන්ත ප්‍රඥාවත් අනන්ත කරුණාවත් අනන්ත මෛත්‍රියත් සහ අනන්ත දයාවත් පිනතුනේ සිහිපත් කරගෙන අපි සියලු දෙනාම ලෞතුරා විතරාගී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ උතුම් බුද්ධාසනයේ මත තැන්පත් කර තිබෙන මල් පහන් සුවඳ දුම් දැහත් ගිලම්පස පූජා කරන්නට මත්තෙන් එන්නිකලෙස්සුන විතරාගී වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනාම වන්දනා කරමු. එන්නිකලෙස්සුන විතරාගී වුණ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පින්නතුනේ ගාථා සජ්ජායනා කරනකොට ඒ සෑම ගාථාවක් අවසානයේදීම පින්නතුනේ සාදුකාර පවත්වන්න. සම්පීන ලක්කන විරා ජිත රූප සාරං සාරං විචිත්ත නයදා රිත ධම්ම දේහං දේහං වරක්කිත බවත් නයනය lokang lokang ta gum jina varang sirasa namami Sambuddha Raja Pavarang Guna Sagarantang Marati Reka Pavarang Muni Raja
ජං ආදිච්ච බන්දු පවරං කුමුදාකරන්තං පාරාව රින්ද සුචිරං සිරසා නමාමි සාරද නිරද චන්ද මරීචි කීර සමුද්ද සමුද්දිත වීති දේව නදී ජල වාශනකාරී රාජති භගවා පණ්ඩර කිත්ති සාදු කියන්න මේ පින්නතුනේ ඔය සාදු කියනකොට සද්ධර්ම දේශනාවක් තුල යම් කෙනෙක් සද්ධර්මයට අනුගත වෙමින් පින්නතුනේ සාදුකාර දෙනවන ලැබෙනවා ලාභයක් ලෝතර තථාගතයන්න් වහන්සේ පින්නතුනේ අපේ බණ පොතේ සඳහන් වෙලා තියෙනවා තථාගතයන්න් වහන්සේ දේශනා කළා කියලා සද්ධම්ම දේශනා කාලේ සාදු සාදුති වාසතෝ මුකතෝ නිබ්බන්තති ගන්ධෝ උත්පලංව යතෝදකි සෙල්ලන්නේ සාදුකාර දෙන කෙනෙකුට සද්ධර්මයේ දේශනා කරන කාලය තුල යම් කෙනෙක් පින්නතුනේ සාදුකාර දෙනවා නම් ඒ සාදුකාර දෙන පින්වත් වාගේ කටින් මානෙල් මල් සුවඳ විහිදෙනවා ඒ තරම් ආනිසංසයක් පින්නතුනේ ජනිත වෙනවා එහෙමනම් සාදුකාර පවත්වනකොට අපි සියලු දෙනාම එහෙමනම් නැවතත් සාදුකාර පවත්වමින් ලෞතර තථාගතයන්න් වහන්සේ වන්දනා කරමු අපි සියලු දෙනාම එක්ව එකට ගාථා සජ්ජායනා කරමු පින්නතුනේ ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝත්තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං
බුද්ධං නත්ති මයිහං බයං සදා සාදු කියන්න ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං පයං සදා සුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදීදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සං
තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ එවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං බයං සදා සාදු කියපු මේ පින්වත් සිළු දෙනාම පින්නතුනේ මේ